හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත ඉවත්ව යන බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 2015 ජනවාරි 9 සිට 2019 නොවැම්බර් 18 දක්වා ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසක පදිංචි සිටි අතර අධිකරණ නියෝගයක් හේතුවෙන් එම නිවසෙන් ඉවත් වීමට සිදුවිය. පසු රජය විසින් ඔහුට කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසක් ලබා දෙන ලදී. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී 2025 සැප්තැම්බර් 10 වන දින සම්මත වීමත් සමග හිටපු ජනාධිපතිවරුන්ට රජය විසින් ලබා දී තිබූ නිවාස, ලේකම් දීමනා, කාර්යාල ආධාර, නිල වාහන ඇතුළු සියලු වරප්‍රසාද අහිමි විය. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ විජේරාම නිවසින් ඉවත් වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම නිවසින් ඉවත්වීමට මාස 2ක කාලයක් ඉල්ලා ඇත. ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසන පරිදි චන්ද්‍රිකා මහත්මියගේ මෙම ඉල්ලීමට රජයෙන් විරෝධයක් එල්ල නොවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප මෙම පනත මගින් බලපෑමකට ලක් නොවේ. එසේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කැබිනට් තීරයක් මගින් ලබා දෙන බැවින් නව පනත ඔවුන්ගේ ආරක්ෂාවට බලපෑමක් එල්ල නොකරයි.